समन्त चक्रवालेषु अन्तः गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु संघमुक्तं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මං සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක සත්පුරුෂ කාරුණික පින්වත්තුනි අද මේ විශේෂ පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කිරීමටයි බලාපොරොත්තු වන්නේ විශේෂයෙන්ම සිහිපත් කරනවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් සම්බුද්ධ ශාසනයෙහි වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයට සිව්පසයෙන් උපස්ථාන කිරීම මෙලෝ වශයෙන්ුත් පරලෝ වශයෙන්ුත් කුසල් වැඩෙන මහනීය පින්කමක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියන සිව්පසයෙන් මහා සංඝයාට උපස්ථාන කරන පින්වැති සෑම සියලු දෙනාටම ඒ ඇත්තන්ට මෙලෝ වශයෙන්ුත් පරලෝක වශයෙන්ුත් නිවන් දක්නා ජාති දක්වාම මේ කුසල කර්ම ඔබ පසුපස ගමන් කරනවා. එනිසා පින්වතුනි මේ දුක්ඛිත භයංකාර සංසාර ගමන තුල ඔබ කොහේ ජීවත් වුණත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට අනුව කටයුතු කරනවා නම් සිත කය වචනය කියන තුන්දොර සංවර කරගෙන මෙලව මනුස්ස ජීවිතයක් ලැබපු ඔබ අපි හැමදෙනාම ඒ මනුස්ස ලෝක මනුස්ස ජීවිතය තුළ ඔබට පින්කම් කරගන්නට අවස්ථාව මේ ශාසනය තුළ උදා වෙලා තිබෙනවා. මනුස්සයෙක් වෙලා උපදින්න සසර මහ බලගතු පිං තියෙන්න ඕනේ. දුර්ලභංච මනුස්සත්තං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. මනුස්සයෙක් වෙලා උපදින එක ඉතාම දුර්ලභ කාරණාවක්. ලැබිච්ච මනුස්සාත්ම භාවයෙන් නැවත නිරයට තිරිසං අපායට ප්‍රේත ලෝකෙට
මේ විදිහට වැටෙන්නේ නැතුව මේ මනුස්ස ජීවිතය ආරක්ෂා කර ගැනීමයි වටින්නේ. ඒ නිසා හැම කෙනාටම බොහොම රූප සම්පත්තිය ලැබිලා තියෙනවා. බොහෝ ඇත්තන්ට ධන සම්පත්තිය, ඒ වගේම පරිවාර සේනා සම්පatti, උගත් නූගත්කම්, කැකී ආරක්ෂා, මේවා ලැබෙන්නේ සසර මහ බලගත් පින් කරපු ඇත්තන්ට. ඒ නිසා සසර දන් දීපු ඇත්තෝ සංසාරේ පුරාවටම දම්පැන් පූජා කරනවා. විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන මහා සංඝ රත්නයේට වැඩෙන්න කුටි ආරාම සෙනසුන් පූජා කිරීම අටමහා කුසල් වලින් එකක්. අටමහා කුසල් ගණයට ගෙනෙන මේ සෙනසුන් කුටි ආරාම පූජා කිරීම ඔය ඇත්තන්ට ඒ කුසලය මහා බලගත් කුසලයක් බවට පත් වෙලා සංසාරේ පුරාවටම ගමන් කරනවා. නිවන් දක්නා ජාති දක්වාම මේ කුසලය ඔබ පසුපස ගමන් කරනවා. සංඝයාට දෙන දානයක් කොටයි සලකන්නේ. ආවාස පූජා කිරීම, හිසට හෙවණක්, ඒ වගේම සීලාදී ගුණධර්ම ආරක්ෂා කරගෙන ශාසනය වෙනුවෙන් තමුන්ගේ ජීවිතය කැප කරන මහා සංඝයාට පූජා කරන කුටි සෙනසුන් ආරාම ඔබ බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සිදු කරනවා නම් ලැබෙන කුසලයේ මහත්ඵලයි මහානිසංසයි. ඒ නිසා පින්වත් සෑම සියලු දෙනාම කල්පනා කරන්නට වටිනවා. මේ ජීවිතය තුළ ඔබ තම තමන්ගේ ජීවිතය තුළ තිබෙන දුක්ඛං කටළු පීඩා, අනදර හිරිහැර, ලෙඩ රෝග මේ හැම දෙයක්ම සෑම සත්වයකටම පොදු ධර්මතාවයක්. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, අප්‍රියේහි සම්පයෝගෝ දුක්ඛං, ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛං. යං කිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. කොහේ හිටියත් අපිට මේ දුක්ඛං කටොල වලින් අඩුවක් නැහැ. හිත සනස ගන්නට තියෙන්නේ බුදු බණ පදයක්. ධර්මයට අනුචිතව ධර්මයට ගලපලා අනේ අපිත් ජරා ව්‍යාධීන්ටපත් වෙනවා. අපිත් මරණයටපත් වෙනවා. මොනතරම් උගත් නූගත්කම් තිබුණත්, මොනතරම් ධනෙ තිබුණත්, බලය තිබුණත්, මොනතරම් පිරිවර සේනා සම්පatti හිටියත් ඔය ඔක්කොම දාලා මැරෙන්න ඕනේ. ඒ මැරෙන වේලාව, මැරෙන තැන කුමන කාරණාවක් යෙදিলা මරණයටපත් වෙයිද? කුමන තැනක මිහිදම් කරන්න සිද්ධ වෙයිද? මරණයෙන් මතු නැවත කොහෙ උපදීද කියලා අපිට පූර්ණ නිගමනයකට එන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වතුනි, ලැබිච්ච හැම ෂණයක් පාසාම හැම වෙලාවකම කල්පනා කරන්නට වටින්නේ පින් සිද්ධ කරගන්න, කුසල් දහම් වඩන්න. මොකද පින පමණයි අපිට ගෙනියන්න පුළුවන්. ඊළඟ භවය, ආයති භවය සුවපත් කරගන්න, සුගතිගාමී වෙන්න ලැබෙන්නේ මේ පින නිසා. කවුරු වට වෙලා හිටියත්, කාගේ බලය හයිය තිබුණත්, තමුන්ගේ මොනතරම් බල සම්පන්නකම් තිබුණත් ඒ ඔක්කොම මරණයත් එක්ක නිමාවටපත් වෙනවා. ඒ නිසා පින්වතුනි, හැම කෙනාම අප්‍රමාදීව කුසල් දහම් වඩන්න ඕනේ. ඒ බව තේරුම් ගත්ත විවිධ රටවල ජීවත් වෙන අපේ ශ්‍රී ලාංකීය පින් ඇති බෞද්ධ ජනතාව විශාල පිරිසක් එකතු වෙලා මේ අපේ අභිනව විහාරස්ථානයේ ආවාස ගෙය සකස් කරගන්නට මූල්‍යමය වශයෙන් රුපියල් ලක්ෂ 4.5ක මුදලක් අපිට මේ වන විට එවලා ලැබිලා තිබෙනවා. එතකොට ඒ මුදල් හැම දෙයක්ම අපි මේ ශාසනය වෙනුවෙන්මයි වියදම් කරන්නේ. ඔය ඇත්තන්ට පින් සිද්ධ වෙනවා. ඔය ඇත්තෝ ඒවා දීලා හිතෙන් අත්හැරියා. ආයි නැවත ඒ මුදල් පිළිබඳව ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් ඇති කරගන්නේ නැහැ.
ඒ නිසා දෙන දෙයක් දෙන්න ඕන ලෝභ දේශ මොහ කියන අකුසල මූලයන් යටපත් කරගෙනමයි. එතකොටයි පින් වැඩෙන්නේ. මේ විහාරස්ථානයේ ආරම්භ වෙලා දැනට වර්ෂ 4යි අවුරුදු 4ක් වගේ තමයි පිරෙන්නේ. 5කට කිට්ටුයි. එතකොට මහා ඝන කැලෑවක් තිබුණේ. ඉතින් අපි ඉස්සරලාම මේ ඇත්ත දැකලා ඇති. ටකරන් සෙවිලි කරලා මැටි ගහලා පුංචි ආවාස කුටියක් හදාගෙන මේ පොඩි ස්වාමීන් වහන්සේලාටත් උගන්වගෙන කටයුතු කරන්නේ. භික්ෂුවකගේ ජීවිතය සැප සම්පත්තියට ආද්‍ය වෙච්ච ජීවිතයක් නෙමෙයි. භික්ෂුව කියන්නේ බොහොම අල්පේච්ඡ සරල ජීවිතයක් ගත කරන්නට හුරු වෙන්න ඕනේ. ලොකු බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන්නේ භික්ෂුන් වහන්සේ නමක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙනෙහි කරගෙන අවබෝධ කරගෙන ජීවත් වෙන්නේ ශාසනය වෙනුවෙන්, තමුන්ගේ විමුක්තිය වෙනුවෙන්. එනිසා භික්ෂුන් වහන්සේලාට සැප තිබුණත් නැතත් ඒ භික්ෂු ජීවිතය පැවිද්ද ගත කරන්නට පුළුවන්. ආරඤ්‍යගතෝවා, රුක්ක මූලගතෝවා, ශුඤ්ඤාගත. ඒ නිසා දෙන දෙයක් දෙන්න ඕන ලෝභ දේශ මොහ කියන අකුසල මූලයන් යටපත් කරගෙනමයි. එතකොටයි පින් වැඩෙන්නේ. මේ විහාරස්ථානයේ ආරම්භ වෙලා දැනට වර්ෂ 4යි අවුරුදු 4ක් වගේ තමයි පිරෙන්නේ. 5කට කිට්ටුයි. එතකොට මහා ඝන කැලෑවක් තිබුණේ. ඉතින් අපි ඉස්සරලාම මේ ඇත්ත දැකලා ඇති. ටකරන් සෙවිලි කරලා මැටි ගහලා පුංචි ආවාස කුටියක් හදාගෙන මේ පොඩි ස්වාමීන් වහන්සේලාටත් උගන්වගෙන කටයුතු කරන්නේ. භික්ෂුවකගේ ජීවිතය සැප සම්පත්තියට ආද්‍ය වෙච්ච ජීවිතයක් නෙමෙයි. භික්ෂුව කියන්නේ බොහොම අල්පේච්ඡ සරල ජීවිතයක් ගත කරන්නට හුරු වෙන්න ඕනේ. ලොකු බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන්නේ භික්ෂුන් වහන්සේ නමක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙනෙහි කරගෙන අවබෝධ කරගෙන ජීවත් වෙන්නේ ශාසනය වෙනුවෙන්, තමුන්ගේ විමුක්තිය වෙනුවෙන්. එනිසා භික්ෂුන් වහන්සේලාට සැප තිබුණත් නැතත් ඒ භික්ෂු ජීවිතය පැවිද්ද ගත කරන්නට පුළුවන්. ආරඤ්‍යගතෝවා, රුක්ක මූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා, ආරණ්‍යවල ඊළඟට ගස්ගල් පර්වත මේ ආසන්නව මේ වගේ ඕන තැනක ස්වාමින් වහන්සේ කෙනෙකුට වැඩ ඉන්න පුළුවන්. ස්ථිර වාසස්ථානයක් නැහැ. ඒ නිසා අපිත් බොහොම අල්පේච්ඡව සරලව කල්පනා කළේ පන්සලක් හැදුවේ මේ බෞද්ධ ජනතාව වෙනුවෙන්, මේ ශාසනය වෙනුවෙන්. නමුත් අපි ප්‍රමුඛස්ථානය දුන්නේ ආවාසයකට නෙමෙයි. ත්‍රිවිධ චෛත්‍යයන් අපි ස්ථාපනය කරගෙන යනවා. දෙතිස් ශ්‍රියම් බුද්ධ ප්‍රතිමා වහන්සේ, බෝධීන් වහන්සේ, චෛත්‍ය රාජයන් වහන්සේ. චෛත්‍ය රාජයන් වහන්සේගේ අඩක් නිම වෙලා දැන් නිමාවටපත් කරන්නට තව ටිකයි වැඩ තියෙන්නේ. බෝධීන් වහන්සේ තාම පොඩියට හදලා ඒවා ප්‍රාකාර බැඳලා බොහෝ දිනා වන්දනාමාන කරනවා. ප්‍රතිපිනම වහන්සේ සකස් කරලා තියෙනවා. ඒත් අඩුපාඩු ගොඩක් තියෙනවා. තව ලක්ෂ 50ක් විතර ඕන නැවත ප්‍රතිනිර්මාණය කරන්න. ඒ ගැන මම වැඩි කතා කරන්නේ. ඒ නිසා මට උවමනාව තිබුණේ පන්සලේ ත්‍රිවිධ චෛත්‍යයන් හදාගෙන මේ ශාසනය වෙනුවෙන් මේ ලැබිච්ච මනුස්සාත්ම භාවයේ, ලැබිච්ච මේ පින් ඇති පැවිදි ජීවිතය තුළ අර්ථ සම්පන්නව මග විමුක්තිය සලසගෙන කටයුතු කරන්න. නිසා මම බොහෝ දේවල් වලට ඉක්මන් වෙන්නේ, කලබල වෙන්නේ. ඉක්මනින්ම මේ දේවල් කරගන්නට දඟලන ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙවෙයි. හේතුව එහෙම දැගලුවයි කියලා ලැබෙන්නේ නැහැ ඉක්මනට. ඒ නිසා අපි සසර දීපු හැටියට, සසර දන් දීපු හැටියට තමයි අපිට හැම දෙයක්ම ලැබෙන්නේ. කර්මයටම බාර දීලා ඉන්නව නෙමෙයි, වීරිය වඩනවා. එනට ඕනෑට වැඩි ඒ පිළිබඳව හිතලා පශ්චාත්තාප වෙලා දුක් වෙලා කටයුතු කරන්න. ඒ පිළිබඳව එපමණයි සිහිපත් කරන්නේ. කෙටියෙන් මේ වීඩියෝ පටේ වන්න ඕන නිසා කෙටියෙන් අදහස් කීපයක් සිහිපත් කළේ. ඒ නිසා පින්වතුනි
අපේ පත්මිනී මහත්මිය විදේශගතව ඉන්න අපේ පත්මිනී නෝනා මහත්මිය එතුමියට විශාල උවමනාවක් තිබුණා මේ විහාරස්ථානයේ අභිනව ආවාස මන්දිරය සකස් කරන්න. ඉතින් එතුමිය නිතරම අපිටත් කතා කළා මේ දිවුලපිටිය ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රදේශයේ එතුමියගේ ඥාති නෝන මහත්මියක් පුෂ්පාරංජනී මහත්මිය සමග කතා කරගෙන මේ පිළිබඳව බොහෝම උනන්දුවෙන් කැපවීමෙන් උවමනාවෙන් මටත් වඩා බොහෝ වෙලාවට මට එච්චර උවමනාවක් නැහැ. උවමනාවක් නැතිකම නෙමෙයි. මම අර පන්සලේ කටයුතු, ශාසනයේ කටයුතු, සමාජීය කටයුතු කරනකොට මට වෙලාවක් නැහැ. බොහොම ඉඩ අඩුයි. මොකද පොඩි ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නේ. ඉතින් පන්සලේ හරියට ආගමික වැඩ. ඒ වගේම අවට පන්සල්වල පළාත්වල රැස්වීම්, පින්කම්, උත්සව ඉවරයක් නැහැ. තනියම කරන්න ඕනේ. ඊයේත් පාන්සකූලයකට රබුක් කරන වැඩල රාත්‍රී වෙලා තමයි විහාරස්ථානට වැඩම කළේ. අසනීප වෙලා හිටියා. එම්බ්‍රිසාමාරු නොඒක ආබාධ. පිත්ත සමුත්තාන ආබාධා, සෙම්ම සමුත්තාන ආබාධා, උතු පරිණාමජා ආබාධා. මේ ශරීරය දෙතිස් කුණුපයන්ගෙන් පිරිච්ච මේ ආබාධ සහිත ශරීරයක්. ඒ නිසා භික්ෂූන් වහන්සේලාත් ලෙඩ වෙනවා. ඉතින් මමත් අසනීපයි නිතරම. මේ දකුණු අතේ අමාරුවක් තියෙනවා, බෙහෙත් කරනවා. ඒකට බෙහෙත් කරන්න ගිහින් තව ලෙඩක් මතු වුණා. ඒ නිසා මේ සියල්ලම ඉවසා දරාගෙන වැඩ කටයුතු කරන්න ඕනේ. ඊයේ පෙරේද කතා කරගන්නත් බැරුව ගුණ බැරන්ඩ් වෙලා හිටියේ බෙහෙත් බීලා. ඒකයි මේ වීඩියෝ පටේ වන්න ප්‍රමාදුනේ. ඒ පිළිබඳව අපි කනගාටුව ප්‍රකාශ කරනවා. අපිට සමා වෙන්න ඕන හිතැලුණා නම් පොඩි වුණා නම් මේ ප්‍රමාද වීම පිළිබඳව පුණ්‍ය අනුමෝදනා කරන්නට. එනිසා මේ පත්මිනී නෝනා මහත්මියගේ අප්‍රතිහිත ධෛර්යයෙන් තාම ඕනෑකමෙන් අනේ අපේ හාමුදුරුවෝ, අපේ පන්සල්, අපේ ශාසනය අපිට පිනක් කරගන්න ඕනෑ කියන සිතුවිල්ලෙන් එතුමිය මම දැනගත්ත හැටියට අර සෝෂල් මීඩියා වල සමාජ මාධ්‍යයට සම්බන්ධ TikTok කියන ඒ පද්ධතිය හරහා සම්බන්ධ කරගත්ත විවිධ රටවල් වල යහළු මිත්‍රයින් පිරිසකගේ ආධාර උපකාර මත තමයි ඒ ලක්ෂ 4.5ක මුදල් ප්‍රමාණය අපිට පූජා කළේ. ඒ දැනට බැංකුගත කරලා තියෙනවා සුරක්ෂිතව තව මුදල් එකතු වෙන්න ඕන මේ කටයුත්ත කරන්න. අඩුම ගානේ ලක්ෂ 10ක් 15ක්වත් තියෙන්න ඕන පටන් ගන්න. අද කාලේ හැටියට හරි අමාරුයි බාසොන්නහලගේ මුදල් ගෙවන්න ගියාම. ඒ නිසා උදව් උපකාර කරුවා ඇත්තන්ගේ නාම ලේඛනයක් මට එවලා තියෙනවා. මම සිහිපත් කරන්නම්. සිසිර මහත්මයා සිහිපත් කරනවා එතුමා දැන් අසනීප වෙලා ඉන්නේ. අපි එතුමාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ආයුරාරෝග්‍ය සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. ජයශ්‍රී හාමුදුරන්ගේ පිහිටෙන්, දලදා හාමුදුරන්ගේ පිහිටෙන් සිසිර මහත්මයා ඉක්මන් සුවය ලැබේවා. එතුමාගේ කායික මානසික ශක්තිය වඩා වර්ධනය වෙත්වා. මෙපින් බලයෙන් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් මේ කළ මහා පින්කමෙන් එතුමා නිරෝගී සුවපත් භාවයට පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම සංජු මහත්මයා, යුනාරා මහත්මිය, අසේල මහත්මයා, සිසිර මහත්මයා, මැඩම් මොනික් මහත්මිය, සුජීවා මහත්මිය, මැකෝ නදී මහත්මිය, නිලූ සහ ඇගේ මව්තුමිය, ප්‍රියන්ති මහත්මිය සුදු කියලා සඳහන් කරලා තියෙනවා. හයිඩ්, හුස්ම, සම්පත් මහත්මයා, මංගල මහත්මයා, ප්‍රදීප් මහත්මයා, ඒ වගේම එරංග මහත්මයාත් අසනීප වෙලා ඉන්න බව සිහිපත් කරලා තියෙනවා. ඉතින් මේ නම් කී හැම කෙනෙකුටම පින් සිද්ධ වෙලා ඉවරයි. නම් කියන්න ඕනේ. ඔය ඇත්ත සතුටු සිතින් ඒ පූජාව සිද්ධ කළා නම් ඒ මුදල් ප්‍රදානය කරනකොටම පින් සිද්ධ වෙලා ඉවරයි. ඒක නම් කිව්වත් නැතත් ඔබේ හිතයි එකට බලපාන්නේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. ඔබ බොහොම පැහැදිලි පිරිසිදු සිතින් පූජා කළේ. එතකොට බොහොම සතුටෙන් පූජා කළේ. ඒ නිසා ඔබට පින් රැස් වෙලා ඉවරයි. මම පින් අනුමෝදන් කළත් නැතත්
ඔබට පින් අනුමෝදන් වෙලා ඉවරයි. ඒ නිසා හැම කෙනෙක්ම සතුටු වෙන්න මේ මහා පින්කමට සම්බන්ධ කළා. ඒ නිසා අපේ පත්මිනී නෝනා මහත්මිය තමයි මේකේ ප්‍රධාන කතානායකවරිය. එතුමියගේ උවමනාව මටත් වඩා නැවත සිහිපත් කරන්නේ. පුදුම ආසාවක් කැමැත්තක් ශාසනය කෙරෙහි මහා සංඝයා කෙරෙහි පන්සල් කෙරෙහි තියෙන්නේ පින් කරගන්න. සාය පත්මිනී මහත්මියගේ මූලිකත්වයෙන් සිද්ධ කරපු ඉහත නම් සඳහන් කර සෑම සියලු දෙනාටම විශේෂයේ වශයෙන් අසනීප වෙලා ඉන්න සිසිර මහත්මයාටත් එරංග මහත්මයාට අපි විශේෂ ආශිර්වාදයක් කරනවා. ජය ශ්‍රී මහා බෝධිරාජානන් වහන්සේගේ පිහිට ආරක්ෂාවේ, දලදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාවේ, කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම යන සතර බුදුරජාණන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාවේ, තණ්හංකර බුදුරජාණන් වහන්සේගේ පටන් අප ගෞතම බුදුරජාණන් වහන්සේ දක්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාවේ, ලෝ සසුන් ආරක්ෂා කරන තෙද බල වූ අල්පේසාක්‍ය මහේසාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලා, විශේෂයෙන්ම අනුරාධපුර විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධිරාජානන් වහන්සේට අධිග්‍රහතව වැඩ සිටින කළු දේවතා බණ්ඩාර හාමුදුරුවන් වහන්සේ, මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන තෙද බල වූ මහා විසුද්ධි රාජ්‍යෝත්තමයන්න් වහන්සේ, සමන්ත කෝට පර්වතයට අධිග්‍රහතව සුමන සමන්දිව රාජ්‍යෝත්තමයන් වහන්සේ, කබල්ලෑලයට අධිග්‍රහතව ගම්බාර බලකාර සිද්ධ සෝනියන් දේවතාවුන් වහන්සේ, කුඩා කතරගමට මහා කතරගමට සෙල්ලන්දුවට මඩන්දුවට මණික් ගංගාවට කිරිමේර වහන්සේට වල්ලි අම්මා දේවාලයට යහතින් වැඩ වදා ගන්නා වූ කතරගම දිව රාජ්‍යෝත්තමයන්න් වහන්සේ, ඒ වගේම නවගම සත්පත්තිනි දෙවලට අධිග්‍රහ සත්පත්තිනි දිව්‍යාංගනාන් වහන්සේලා, අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවලට අධිග්‍රහිත වූ දැඩිමුණ්ඩ වීර බණ්ඩාර දේවතාවුන් වහන්සේ, නාත විභීෂණ අය්‍යනායක ආදී කොට ඇත්තා වූ 33 කෝටියක් අල්පේසාක්‍ය මහේසාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාවෙන් විශේෂයෙන්ම අපේ සිසිර මහත්මාත් එරංග මහත්මාත් අසනීප වෙලා ඉන්න දෙපළ ගේ හිසේ පටන් පාදාන්තරයේ දක්වා ඇත්තා වූ 89ක් රෝග, 90ක් ව්‍යාධි 203ක් ආන්තරාස්වා කටවා හෝවා ලයි පැලියා වැල් පැන්නුම් ඉරි පැන්නුම් අනවින කොඩවින ප්‍රේම සූනියන් නවග්‍රහ දෝෂ, යක්ෂ ප්‍රේත පිශාච කුම්භා නම්නුෂ බලවේග දුහරීම් භූත වේවා, පෙර සසර කරන ලද අකුසල කර්මයක් ඇත්නම් ඒ සියල්ලක්ම දුහරීම් භූතව නිදුක්ව නිරෝගී සුවපත් චිරාත් කාලයක් ඔය විදේශගතවල තව දුරටත් හැකි ආරක්ෂා කරමින් ඔබත් ඔබේ පවුල් වල ඉන්න දුව දරුවෝ ස්වාමි භාර්යාවෝ ඒ ඇත්තන් ආරක්ෂා කරගෙන සම්බුද්ධ ශාසනයට මෙවැනි සත් පින්කම් කරන්න ඔබ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ රැකවරණයක් ලැබේවා කියලා මම ඊටාම ගෞරවයෙන් බොහොම කරුණාවෙන් යුක්තව ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා. ඒ නිසා පත්මිනී නෝනා මහත්මිය, සිසිර මහත්මයා, සංජු මහත්මයා, යුරානා මහත්මයා, අසේල මහත්මයා, සිසිර මහත්මයා, මැඩම් මොනික් මහත්මිය, සුජීවා මහත්මිය, මැකෝ නදී මහත්මිය, නිලූ සහ ඇගේ මව්තුමිය, ප්‍රියන්ති මහත්මිය, සුදු කියලා සඳහන් වෙනවා. ඊළඟට හයිට්, ඊළඟට හුස්ම, ඊළඟට සම්පත් මහත්මයා, මංගල මහත්මයා, චෙප් ප්‍රදීප් මහත්මයා සහ අසනීප වෙලා ඉන්න රංග මහත්මයා, මේ කියන සෑම සියලු දෙනාටමත් සම්බන්ධ කරපු අපේ පත්මිනී මහත්මිය ඇතුළු සෑම සියලු දෙනාටම මෙපින් බලයෙන් ඔබට තව තවත් අපිට විතරක් නෙමෙයි මේ ශාසනය වෙනුවෙන් කොයි පන්සලටත් ශාසනයේ කොයි තැනකට වුණත් අසරණේකට වුණත් ගිහි පැවිදි දෙපාර්ශ්වයටම මෙවැනි යුතුයකම් සිද්ධ කරන්න තව තවත් ඔබට වැඩිපුර මිල මුදල් ලැබිලා ඒ වගේ මේ රැකී ආරක්ෂා කරන තැන ඉහළ නිලධාරීන්ගේ පටන් පහළ නිලධාරීන් දක්වා හැම කෙනාගේම සිත් දිනාගෙන කටයුතු කරන්න, කිසිම චිත්ත කායික පීඩාවක් නැතුව කටයුතු කරන්න බලාපොරොත්තු වෙන මිල මුදල් මේ විදිහටම ලැබිලා නිසි පරිදි නිසි වේලාවට ඔබටත් මේ මාතෘ භූමියට සේවය කරන්න, ශාසනයට සම්බුද්ධ ශාසනයට සේවය කරන්න මෙවැනි ඒ නිසා ඔබට පින් රැස් වෙලා ඉවරයි. මම පින් අනුමෝදන් කළත් නැතත් ඔබට පින් අනුමෝදන් වෙලා ඉවරයි. ඒ නිසා හැම කෙනෙක්ම සතුටු වෙන්න මේ මහා පින්කමට සම්බන්ධ කළා. ඒ නිසා අපේ පත්මිනී නෝනා මහත්මිය තමයි මේකේ ප්‍රධාන කතානායකවරිය. එතුමියගේ
උවමනාව මටත් වඩා නැවත සිහිපත් කරන්නේ. පුදුම ආසාවක් කැමැත්තක් ශාසනය කෙරෙහි මහා සංඝයා කෙරෙහි පන්සල් කෙරෙහි තියෙන්නේ පින් කරගන්න. ඉසයි පත්මිනී මහත්මියගේ මූලිකත්වයෙන් සිද්ධ කරපු ඉහත නම් සඳහන් කර සෑම සියලු දෙනාටම විශේෂයේ වශයෙන් අසනීප වෙලා ඉන්න සිසිර මහත්මයාටත් රංග මහත්මයාට අපි විශේෂ ආශිර්වාදයක් කරනවා. ජය ශ්‍රී මහා බෝධිරාජානන් වහන්සේගේ පිහිට ආරක්ෂාවේ. දලදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාවේ. කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම යන සතර බුදුරජාණන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාවේ. තණ්හංකර බුදුරජාණන් වහන්සේගේ පටන් අප ගෞතම බුදුරජාණන් වහන්සේ දක්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාවේ. ලෝ සසුන් ආරක්ෂා කරන තෙද බල වූ අල්පේසාක්‍ය මහේසාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලා විශේෂයෙන්ම අනුරාධපුර විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධිරාජානන් වහන්සේට අධිග්‍රහතව වැඩ සිටින කළු දේවතා බණ්ඩාර හාමුදුරුවන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන තෙද බල වූ මහා විසුද්ධි රාජ්‍යෝත්තමයන්න් වහන්සේ සමන්ත කෝට පර්වතයට අධිග්‍රහතව සුමන සමන්දිව රාජ්‍යෝත්තමයන් වහන්සේ කබල්ලෑලයට අධිග්‍රහතව ගම්බාර බලකාර සිද්ධ සෝනියන් දේවතාවුන් වහන්සේ කුඩා කතරගමට මහා කතරගමට සෙල්ලන්දුවට මඩන්දුවට මණික් ගංගාවට කිරිමේර වහන්සේට මල්ලි අම්මා දේවාලයට යහතින් වැඩ වදා ගන්නා වූ කතරගම දිව රාජ්‍යෝත්තමයන්න් වහන්සේ ඒ වගේම නවගම සත්පත්තිනි දෙවලට අධිග්‍රහ සත්පත්තිනි දිව්‍යාංගනාන් වහන්සේලා අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවලට අධිග්‍රහිත වූ දැඩිමුණ්ඩ වීර බණ්ඩාර දේවතාවුන් වහන්සේ නාත භීෂණ අයනායක ආදී කොට ඇත්තා වූ 33 කෝටියක් අල්පේසාක්‍ය මහේසාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාවෙන් විශේෂයෙන්ම අපේ සිසිර මහත්මාත් ඉරංග මහත්මාත් අසනීප වෙලා ඉන්න දෙපළ ගේ හිසේ පටන් පාදාන්තරයේ දක්වා ඇත්තා වූ 89ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්තරාස්වා කටවා හෝවා ලයි පැලියා වැල් පැන්නුම් ඉරි පැන්නුම් අනවින කොඩවින ප්‍රේම සූනියන් නවග්‍රහ දෝෂ යක්ෂ ප්‍රේත පිසාච කුම්භාණ්ඩ අමනුෂ්‍ය බලවේග දුහරීම් භූත වේවා පෙර සසර කරන ලද අකුසල කර්මයක් ඇත්නම් ඒ සියල්ලක්ම දුහරීම් භූතව නිදුක්ව නිරෝගී සුවපත් චිරාත් කාලයක් ඔය විදේශගතවල තව දුරටත් ශරීර ආරක්ෂා කරමින් ඔබත් ඔබේ පවුල් වල ඉන්න දුව දරුවෝ ස්වාමි භාර්යාව ඒ අතන් ආරක්ෂා කරගෙන සම්බුද්ධ ශාසනයට මෙවැනි සත් පින්කම් කරන්න ඔබ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ රැකවරණයක් ලැබේවා කියලා මම ඊටාම ගෞරවයෙන් බොහොම කරුණාවෙන් යුක්තව ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා. ඒ නිසා පත්මිනී නෝනා මහත්මිය, සිසිර මහත්මයා, සංජු මහත්මයා, යුරානා මහත්මයා, අසේල මහත්මයා, සිසිර මහත්මයා, මැඩම් මොනික් මහත්මිය, සුජීවා මහත්මිය, මැකෝ නදී මහත්මිය, නිලූ සහ ඇගේ මව්තුමිය, ප්‍රියන්ති මහත්මිය සුදු කියලා සඳහන් වෙනවා. ඊළඟට හයිට්, ඊළඟට හුස්ම, ඊළඟට සම්පත් මහත්මයා, මංගල මහත්මයා, චෙප් ප්‍රදීප් මහත්මයා සහ අසනීපලා ඉන්නේ රංග මහත්මයා. මේ කියන සෑම සියලු දෙනාටමත් සම්බන්ධ කරපු අපේ පත්මිනී මහත්මිය තුළ සෑම සියලු දෙනාටමත් මෙපින් බලයෙන් ඔබට තව තවත් අපිට විතරක් නෙමෙයි මේ ශාසනය වෙනුවෙන් කොයි පන්සලටත් ශාසනයේ කොයි තැනකට වුණත් අසරණේකට වුණත් ගිහි පැවිදි දෙපාර්ශ්වයටම මෙවැනි යුතුයකම් සිද්ධ කරන්න තව තවත් ඔබට වැඩිපුර මිල මුදල් ලැබිලා ඒ වගේ මේ රැකී ආරක්ෂා කරන තැන ඉහළ නිලධාරීන්ගේ පටන් පහළ නිලධාරීන් දක්වා හැම කෙනාගේම සිත් දිනාගෙන කටයුතු කරන්න. කිසිම චිත්ත කායික පීඩාවක් නැතුව කටයුතු කරන්න. බලාපොරොත්තු වෙන මිල මුදල් මේ විදිහටම ලැබිලා නිසි පරිදි නිසි වේලාවට ඔබටත් මේ මාතෘ භූමියට සේවය කරන්න, ශාසනයට සම්බුද්ධ ශාසනයට සේවය කරන්න. මෙවැනි මහනීය මහ පින්කම් තවදුරටත් සිද්ධ කරන්න නිදුක් නිරෝගී චිරජීවනයේ ආයුරාෝග්‍ය සම්පන්නිය ලැබේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් තෙද ඇතුව බල ඇතුව තව තවත් චිරාත් කාලයක් ජීවත් මේවැනි සත් පින්කම් සිද්ධ කිරීමට ඔබට මේ කුසල් හේතු වාසනාම වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මෙපින් ඔබට මෙලව යහපත පිණිසත් පරලොව නිවන් දක්නා ජාති දක්වාම උපපසුපස සෙවණැල්ලක්සේ ගමන් කරමින් ඔබට නිවන් දැකීම පිණිසම මේ කුසල්
හේතු වාසනාම වේවා කියලා ආශිර්වාද කරනවා. සියලු දෙනාටම රත්නත්‍රය ආශිර්වාදෙම ලැබේවා. තුනුරුවන්ගේ සරණයි.